අද අපි කෙටි ප්‍රශ්න පත්‍රවල 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න හදන්නේ. 7 වෙනි ප්‍රශ්නේ 2020 පේපරේ ජ්‍යාමිතිය ගාන රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයකි. එතකොට මෙයාගේ කේන්ද්‍රය O. දී ඇති තොරතුරු අනුව පහත දී ඇති කෝණවල විශාලත්වය සොයන්න. ප්‍රශ්න දෙකක් අහලා තිනවා. රෝම 1 සහ රෝම 2 කියන. පළවෙනි ප්‍රශ්නේ ABC කෝණේ. ABC මෙන්න මෙයා කීයද කියලා අහලා තිනවා. දෙවෙනි ප්‍රශ්නේ ADC කෝණේ. ADC මෙන්න මෙයා කීයද කියලා අහලා තිනවා. ඔන්න ඔය විදිහට ප්‍රශ්න තියෙනවා. මේකෙදී ඔයගොල්ලෝ වරද්ද ගන්න තැනක් තියෙනවා. මෙන්න මේ 240 පැත්ත දිහා බලලා ඔය වරද්ද ගන්න. මම මේවට කියන්න හදන්නේ ඔයා වරද්ද ගන්න කලින් මේක වරද්දන්න නැතුව ගන්න හදන විදිය. මේක පුතාලා දන්නවා මේ ප්‍රමේය මොකද්ද කියලා. හැබැයි ඔක වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ වරද්ද ගන්න තැන තමයි මෙන්න මෙතන. ඕනෑම වෘත්තයක වෘත්ත ඡාපයක් මගින් එකම වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත සෑදෙන කෝණය. කේන්ද්‍රය මත ආපාතිත කෝණය කියලා කියන්නේ. ආපාතිත කියන්නේ සෑදෙන. කේන්ද්‍රය මත සෑදෙන කෝණය අපි කේන්ද්‍රය කියලා ගමු. කේන්ද්‍රය මත සෑදෙන කෝණය එම වෘත්ත ඡාපයේ මෙතනින්ම පරිධිය මත හැදෙන කෝණය වගේ දෙගුණයක් කියලා කියනවා. මෙයා වගේ දෙගුණයක්. කියන්නේ පුතා මෙතන x නම් මෙතන වෙන්නේ 2x. ඕක පුතා ඔයා දන්නවා. ඔයා දැනගෙන ඔයා කරන්නේ 240 භාගේ සමානට මෙතෙන්ට ගන්න. ඉතින් හරි නිසා භාගෙන් එතන තියන්නේ නෑ පුතා. එතනදී ඔයා බලන්න ඕනේ තැන කොතනද කියලා. එතනදී තැන තීරණය කරන්නේ මෙන්න මෙහෙම. හොඳට බලන්න මෙයාගේ කෝණේ මූණ. මම මේ කියන්නේ කෙටි ක්‍රමයක් පුතා. හරි. ඔයාට ඉගෙන ගන්න කෙටි ක්‍රමයක්. මෙයාගේ කෝණේ මූණ තියෙන්නේ පහළට. මෙයාගේ කෝණේ මූණක් තියෙන්නේ පහළට. හැමතිස්සෙම පුතා කේන්ද්‍ර ආපාතිත කෝණේ පරිධිය මත ආපාතිත කෝණේ ගැලපුණේ නැත්තම් අර සංකල්පෙ ගැලපෙන්නේ. ඒ කියන්නේ අර කේන්ද්‍ර ආපාතිත කෝණේ දෙගුණේ වෙනවා, පරිධියේ ඉන්න කෙනා එයාගේ භාගය වෙනවා කියන එක ගැලපෙන්න නම් අර දෙන්නගේ මූණු දෙකම එකම පැත්තට තියෙන කෝණ දෙක වෙන්න ඕනේ. නැත්තම් ඒ දෙන්න ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ගාන හදනකොට බලන්න ඔයා ගන්න කෝණ දෙකේ මූණු දෙක එකම පැත්තට තියෙන කෝණ දෙකක්ද කියලා. මෙන්න මෙතන තියෙන කෝණේ මූණ තියෙන්නේ පහළට නම් කේන්ද්‍රය මත හැදෙන කෙනාගේ කියොත් පහළට, පරිධිය මත හැදෙන කෙනාගේ කෝණේ මූණ තියෙන්නත් ඕනේ පහළට. එහෙම බැලුවොත් හොඳට බලන්න පුතා මේ 240 කෝණේ මූණ තියෙන උඩට. ඒ නිසා එයා ගැලපෙන්නේ නැහැ පුතා මෙයාට. මෙයාගේ මූණ තියෙන්නේ පහළයට. එහෙනම් 240 කියන කෝණේ ගැලපෙන්නේ පල්ලෙහා ඉඳලා උඩට මූණ තියෙන කෙනාව. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණෙට මේ බලන්න. මෙයාගේ මූණ තියෙන්නේ උඩට. එහෙනම් මේ 240 කෝණේ භාගය ගැලපෙන්නේ මෙයාට. නැතුව මෙයාට නෙමෙයි. ඔයා වරද්ද ගන්න තැන තමයි, ඔයාව නොමග යවන තැන තමයි, පේපරේ වාගේ ලකුණු දෙකක් කඩා ගන්න තැන තමයි. ඔන්න ඔතන 240 දුන්නාට පස්සේ ඔයා ඒකේ භාගය මෙන්න මෙතෙන්ට දාන්න. ඇත්තටම පුතා ඒ 240ත් එක්ක සම්බන්ධයක් තියාගන්න මෙයා නෙමෙයි. ඒ 240ත් එක්ක හරිම සම්බන්ධය තියාගන්න මෙයා. මොකද එතනදී අපි බලන්නේ කෝණේ මූණ දිහා බලලා. ඒක හොයාගන්න කෙටි ක්‍රමයක්. මෙන්න මෙයාගේ කෝණේ මූණ තියෙන්නේ ඉහළට නම් එයාට ගැලපෙන පරිධිය මත ආපාතනය කරපු කෙනාගේ කෝණේ මූණ තියෙන්නත් ඕනේ ඉහළට. අන්න එහෙම අඳුරගන්න. මෙයා 240 නම් පරිධිය මත ආපාතනය කරපු කෙනා ඒකේ භාගය වෙන්න ඕනේ. ඒ කියන්නේ ABC කෝණේ 240 භාගය. ABC කෝණේ වෙන්නේ 240 භාගේ 242 න් බෙදුවම 120. 242 න් බෙදුවම 120. එන එතන උත්තරේ වෙන්නේ අංශක 120. ඊළඟට මෙතන තියෙන කෝණය. ඒක ගන්න පුළුවන් පුතා මෙන්න මේ කෝණයෙන් භාගයක් විදියට. මෙතන තියෙන කෝණය කියන්නේ සම්පූර්ණ ලක්ෂයක් වටා පිහිටි කෝණවලයි අංශක 360ක් වෙනවා. 360 මේ පැත්තට 240ක් අඩු වුණාම මෙතින්ට තව 120ක් ඉතුරු වෙනවා. එහෙනම් මෙතන කෝණය වෙන්නේ අර 120 භාගය. හොඳට බලන්න පුතා. 120 මූණේ කෝණේ තියෙන පල්ලෙහාට. අන්න එයාට තමයි මෙයා මැච් වෙන්නේ. එහෙනම් මෙතන 120ක් තියෙනවා නම් මෙතන තියෙන්න ඕනේ 120 භාගය. 120 භාගයේ අංශක 60යි. ඔය විදිහයි පුතා ඔය ගාන විසඳන්න.